සුබ සන්ධ්‍යාවක්. මට හිතුණා යුද්ධ ගැන ආයි වීඩියෝ එකක් කරන්න කියලා. දැන් යුද්ධේ ජයටම යනවා. මම කරන්නේ කාලෝචිත වෙලාව හැටියට යම් දෙයක් කියනවා. හරි. ඇත්තටම මේ මං කියන දේ ජාත්‍යන්තරයට යන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ. හරි. ඒතර මගේ මාතෘකාව තමයි යුද්ධයට එකම විසඳුම ධම්සක් පැවතුම් සූත්‍රයේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමයි. යුද්ධයට එකම විසඳුම ධම්සක් පැවතුම් සූත්‍රයේ මැදුම් පිළිවෙත අනුගමනය කිරීමයි. දැන් මම බෞද්ධයෙක් වශයෙන් මම බුදුහාමුදුරුවෝ දෙසූ ධර්මයනේ මම ශ්‍රවණය කරන්නේ. එතකොට මේ බුදුන් වහන්සේගේ 84000 ධර්මස්කන්ධය තිබුණට මේ අත් වශයෙන්ම මේ මුලින්ම දේශනා කරේ ධම්සක් පැවතුම් සූත්‍රය. දැන් ධම්සක් පැවතුම් සූත්‍රය තමයි මජ්ක්‍ධිම ප්‍රතිපදා මැදුම් පිළිවෙත කියන එක තියෙන්නේ. ඒතර බුදුන් වහන්සේ එකපාරට මේක කියලා දීලා මේ ස්වාමීන් වහන්සේලා මේ සද්ධර්ම ප්‍රචාරයට ඇරියේ නැහැ. මාස 3ක් විතර මේක පුහුණු කරා. මොකද මේක ගැඹුරු දහමක්. ඒ පුහුණු කරපුවාම මේ පුහුණු කරලා ඉවරලා තමයි ඒගොල්ලෝ මේ බණ දේශනා කරන්න ඇරියේ. හරි. එතකොට මේ මැදුම් පිළිවෙත මම දන්න විදිහට මේ මැදුම් පිළිවෙත තමයි කෝකටත්යි. හරි. සසරින් එතර වෙන්නත් බලපාන මැදුම් පිළිවෙත ලෝක යුද්ධ නවත්තන්න පුළුවන් එකම දේ තමයි මැදුම් පිළිවෙත. හරි. මම හිතන්නේ අනිත් ආගම්වලත් කියනවා යම් දෙයක් යුද්ධ නැති වෙන්න. මට තේරෙන විදිහට බුද්ධ ආගමේ තියෙන එකම විසඳුම තමයි මේ මැදුම් පිළිවෙත. මොකද බුදුන් වහන්සේ මුලින්ම දේශනා කරේ ධම්සක් පැවතුම් සූත්‍රය. ඒක තමයි මැදුම් පිළිවෙත තියෙන්නේ. හරි. එතකොට මේ මැදුම් පිළිවෙතේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ කච්චායනගුත්ත සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. ද්වංචකෝ ලෝකෝ අස්තිතාංච නස්තිතාංච. මේ ලෝකයේ ද්විත්වයක් පවතිනවා. ඇත කියන එක ඒකාන්තයක් නැත කියන එක අනිත්‍යන්තය. මෙම අන්ත වලින් මිදී මධ්‍ය තුල විමුක්තිය පවතිනවා. ඇත්තටම මේක දැක්කම මේ යුද්ධ කරන අයට මේ සිත ගැන දේශනායි කරන්න ඕනේ. හරි? මිනිස් සිත අන්තවල තියෙනකන් සසර ගමන පවතිනවා, කෙලස් තියෙනවා. මිනිස් සිත අන්තවල මිදිලා මධ්‍යයටපත් වුණාම එයාගේ සිත පාරිශුද්ධයි. සිත පාරිශුද්ධ එක්කන කවදාවත් යුද්ධ කරන්න යන්නේ නැහැ. හරි ඒගොල්ලන් තේනවා මේ ලෝකෙට නිකන් ඇවිල්ලා නිකන් යන එක නිකන් ඉන්න තියෙන යුද්ධ කරන්න නෙමෙයි. හරි මං එහෙම මගේ සිත අන්තවලින් මිදුණා මධ්‍යයටපත් වුණා. ඊට මධ්‍යනත් ඉවත් වුණා. ඒක තමයි මේ සම්මා දිට්ඨිය. කියන්නේ සෝතාපන්න භාවය කියන්නේ. හරි සෝතාපන්න කෙනෙක් කවදාවත් මේ යුද්ධ කරන්න අනුබල දෙන්නේ නැහැ. හරි මේ අපේ ජනාධිපතිතුමන්ට අත්වශයෙන්ම මේ මධ්‍යම ප්‍රතිපදාවන මධ්‍යයේ සිටින කෙනෙක්. හරි දැන් අපි මේ ලංකාව නොබැඳි සමුළුවේ සමාජීය රටන්නේ. ඉතින් නොබැඳි සමලය කියන්නේ එක රටකටවත් විශේෂත්වයක් නැහැ. ඇමරිකාවත් එකයි රුසියාවත් එකයි. හරි නොබැඳි සමුළුවේ රටවල් ওই දෙකෙන් කොයි පැත්තකටවත් නැහැ. අන්න එක තමයි මැදුම් පිළිවෙත කියන්නේ වෙන මොකක් කරන්නේ. හරි එතකොට මධ්‍ය තුල තමයි විමුක්තිය පවතින්නේ. එතකොට සිත මධ්‍යයටපත් කරගන්න එක මේ අපට බලෙන් කරන්න බෑ. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ. හරි මේ සියලු ඇලීම් ගැලීම් බැඳීම් ගැටීම් වලින් නිදහස් වෙලා මේ මනස නිදහස් වෙනකොට තමයි සිත මධ්‍යයටපත් වෙන්නේ. සිත මධ්‍යයටපත් වෙච්ච එක නා කවදාවත් මේ එක අන්තයකට යන්නේ නැහැ. හරි එතකොට මේ මම ඔයගොල්ලෝ ලීසින් පැහැදිලි කරන ඇමරිකාව ඊශ්‍රායල කියන්නේ ඒකාන්තයක්. හරි. ඊගාවට අනිත් රට. ඇමරිකාව ඊශ්‍රායලයයි එකනේ අනිත් රට යුද්ධ කරන්නේ. රුසියාව නේ. එතකොට ඒ රට අනිත් අන්තේ. එතකොට අන්ත වලින් අත් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ අන්ත වලින් අත් මිදිච්ච එක්කෙනා මධ්‍යස්ථයි. මධ්‍යස්ථ එක්කෙනාගේ උපේක්ෂාව ප්‍රගුණ වෙලා තියෙන්නේ. එයා කාටවත් විශේෂයක් දක්වන්නේ නැහැ. හරි? ඇමරිකාවේ විශේෂත්වයක් දක්වන්නේ නැහැ. ඊශ්‍රායලයේ විශේෂත්වයක් දක්වන්නේ නැහැ. පලස්තීන. අනිත් රට පලස්තීන. සෝරි. පලස්තීනට විරුද්ධතාවයක් දක්වන්නේත් නැහැ. හරි? එතකොට මේ විදිහට මේ ඊගාට සංයුත්ත නිකායේ කච්චායනගත සූත්‍රයේ මේ දේම කියනවා. හරි? ඒතර මජ්ක්‍ධිම ප්‍රතිපදා කියන්නේ මධ්‍ය තුල ජීවත් වීම. මධ්‍ය තුල ජීවත් වීමයි. හිත මධ්‍යයටපත් කර ගැනීමයි.
එතකොට මේක තවත් සූත්‍රවල තියෙනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන සේති සබ්බා. අප සේවනය නොකළ යුතු අන්ත දෙකක් පවතිනවා. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්මුද්ධා. එතකොට මධ්‍යම ප්‍රතිපදාව අන්ත්‍ය ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තමයි තථාගතයන් වහන්සේ අபிසම්මුද්ධියටපත් උනේ. හරි. එතකොට සංයුත්ත නිකායේ ඕගතන්න සූත්‍රයේ තියෙනවා. එක දෙවියෙක් අහනවා මේ බුදුන් වහන්සේ ඔබ කොහොමද මේ සතරින් ගොඩ උනේ කොහොමද කියලා අහනවා. මේ මහා සාගරේ තරණය කළා ගොඩ උනේ කොහොමද කියලා අහනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා මම මහා සාගරේ තරණය මම උත්සාහ කළා පිනනවා නම් උඩ පායනවා. මම උත්සාහ නොකර සිටියා නම් ගිලෙනවා. මම උත්සාහ කරලා පිනුවෙත් නැහැ උත්සාහ නොකර හිටියෙත් නැහැ. අර දෙවියෝ ඔබ පුදුමාකාර ගුණවරයෙක් කියලා යන්න ගියා. හරි ඒක නැත්ත වශයෙන්ම මේ හිත ගැනයි කිව්වේ. හරි. ඇත්ත නැත කියන අන්ත දෙකක්. ඒ අන්ත වලින් අත් මිදුණා නම් මේ මධ්‍යයටපත් වුණා නම් මධ්‍යයේ තමයි මේ මධ්‍යපත් වෙච්ච එක නම් තමයි මේගේ සිත පාරිශුද්ධයි. හරි. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් මට ප්‍රායෝගිකව වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ කිසිම දෙයකට ඇලීමක් ගැලීමක් නැති වුණාම සිත ක්‍රමයෙන් මධ්‍යයටපත් වෙනවා. මේ අද මේ කියලා හෙටපත් වෙන්නේ නැහැ කාලයක් යනවා. කාලයක් කියලා සිත මධ්‍යයටපත් වෙනවා. මධ්‍යයේ තියෙනකොට අර සැප දුක කියන අන්ත දෙක පේනවා. මධ්‍යයෙන් වුණා මොනවත් නැහැ. එයාට සැපකුත් නැහැ දුකකුත් නැහැ. හැබැයි ලෝතුරු සුවය කියන තියෙනවා. ආධ්‍යාත්මික සතුට කියන එක පවතිනවා. එතකොට මගේ දහම මම කියන්නේ හරි මේ වැදුම් පිළිද අනුගමනය කළා මධ්‍යස්ථ සිතක් තියෙන කෙනෙකුට රටක් නැහැ. දැන් ඇමරිකාව ඊශ්‍රායලය කියලා එහෙම රටක් නැහැ. මට ශ්‍රී ලංකාව කියලා රටකුත් නැහැ. මේ මුළු විශ්වෙම මගේ. රටක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ, කුලයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් නැහැ. හැමෝම එකයි. මමත් එක්ක නැහැ, මමත් නැහැ. අන්තවාදී අදහස් නැහැ. තරංගයක් නැහැ, බලලෝභයක් නැහැ. හරි. ඒ කියන්නේ තමයි අන්තිමට වෙන්නේ යුද්ධ කිරීම පශ්චාත්තාපයක් නැති වෙනවා. හරි. අත්වශයෙන්ම ඔය යුද්ධ කරන හැමෝම ආධ්‍යාත්මික මාර්ගයේ ගියා නම් ඒගොල්ලන්ගේ සිත පාරිශුද්ධ තත්ත්වයටපත් වුණා නම් ඒගොල්ලෝ මේ යුද්ධ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙනවා මේ ලෝකෙට නිකන් ඇවිල්ලා නිකන් ඉන්න තියෙන්නේ. යුද්ධ කරන්න නෙමෙයි. හරි. සදාකාල මේක ජීවත් වෙනවා නම් කමන්න. ඕන අවුරුදු 80ක් ජීවත් වෙයි වැඩිමුනේ. හරි. ඒකින් හැමෙලාම මතක තියාගන්න මේ බුදුන් වහන්සේ මැදින් පිළිත කියන එක මම හැමෙලාම උපමාවකට ගන්නෙ. මොකද මැදින් පිළිතෙන් තමයි මම අවබෝධයටපත් වෙන්නේ. ඒකෙන්ද මේ මැදින් පිළිත තමයි විද්‍යාවේ තියෙන එකම විසඳුම. හරි. ඊළඟ සම්මාන